මැදුරු මාලිගා කහවණු රන් රිදීට ආදී සොඳුරු කරන්නට දෙවියම රජතුමාගෙන් ඈදී හැමට වඩා වටිනම වස්තුව දියණිට ඔබින ඔහුව සොයා යනවාද ඉඩකඩකුත් ලැබින රජවාසල සිව්නිරිදු සතුටින් බැහැදැක්කේ තේජවන්ත වූ ලීලාවෙන් අදු අභිමන් රැක්කේ සිටුතුමා පවසන්නේ තමන්ගේ දියණිය ගැනය පටුන් අරමුණු නැති ඇය ලබනට ඕන පිනය පටුන් අරමුණු නැති ඇය ලබනට ඕන පිනය නිරුදුනින් ඔබටම ගැලපෙන මගේ දියණිය රුවැති හැරි හැරි කවුරුත් බලන්නේ පෙරට නොයා නැවති සොයා බලන්නට පිරිසක් එවන්න මතු දිනක එයා තමයි ගැලපෙන ලිය තවන වෙන තැනක සතුටටපත් වී නිරිදු මූණ සිනා පුරවා සිටුතුමාගේ සිතත් මහා ඉහළින් කොටු කරවා ඊරණයක් ගන්නේ මෙසේ යන්නට තව දුරට ඒ මොහොතේම අඩියක් රජතුමා තබයි පෙරට ඒ මොහොතේම අඩියක් රජතුමා තබයි පෙරට සිටුතුමාගේ දියණිය පිළිබඳව ඔහු ඉන්නේ ඉතාමත් අභිමානයෙන් ඒ නිසා තමයි දියණියට ගැලපෙනම කෙනා ළඟට යන්න තීරණය කරේ ඇයගේ ලස්සන දැක්ක ගමන් මොන පිරිමියාටත් ඉන්න තැන අමතක වෙනවා යන ගමන් අමතක වෙනවා මොන දේ වුණත් සිටුතුමාට අවශ්‍ය සිවි රජතුමාව බෑනා බවට පත් කරගන්න රජතුමා බැහැදකලා විස්තරය කිව්වම ගොඩක් සතුටු වුණා ඉක්මනින්ම රූමත්තුමා දිති කුමරියව පරීක්ෂා කරන්න බ්‍රාහ්මණ කණ්ඩායමක් එවන්නම් කියලා පොරොන්දු වුණා ඇත්තටම සිවි මහ රජතුමාට මේ වෙද්දී දැකලා නැතත් ඇය මැවිලා පේනවා